ඔබට සමහර වෙලාවට මාධ්‍ය තුලින් අහන්න ලැබෙනවා අතරමං කරලා ගිය දරුවන් ගැන කතා. හදාගන්න බැරි නම් දරුවෝ නොහද ඉන්න ඕනේ කියලා කටවචනට කිව්වට මේ සිදුවීම් පසුපස මහා ලොකු කතා ගොඩක් සැඟවිලා තියෙනවා කියලා අපි ඔබට කියන්න ඕනේ. සල්මන් ඛාන් ගැන අපි හැමෝම වගේ අහලා තියෙනවනේ. ඔහු ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙලා ඉන්න බොලිවුඩ් රංගන ශිල්පියෙක්. ඔබ ඔහු ගැන අහලා බලලා තියෙනවා නම් ඔහුට සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා බව අහලා ඇති. ඒ අතරින් එක් සහෝදරියක් ඔහුට බොහෝ සෙයින් සමාන වුණත් අනෙක් සහෝදරිය මුහුණුවරින් ඔහුට වඩා බොහොම වෙනස්. ඇගේ නම අර්පිතා ඛාන්. අර්පිතා හැඩරුවෙන් සල්මන් ඛාන්ගේ පවුලේ කවුරුවත් වගේම නෙවෙයි. ඇය මේ පවුලේ අනෙක් අයට වඩා වෙනස් වුණේ කොහොමද? ඇත්තටම ඇය කවුද? අද බ්ලැක් ඩයරින් අපි ඔබත් සමග බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇගේ කතාව. ඔයත් පාටි වලට ගිහින් ඩ්‍රින්ක් එකක් දාලා ඔයාගේම වාහනේ ඩ්‍රයිව් කරන් ගෙදර එනවද? ඔයා ඔය අනතුරේ දාන්නේ ඔයාගේට. ඔයාගේම පවුලේ අයගේ ජීවිත කියලා දන්නවද? ඇයි ඒ විතරක්ද? පොලිසියෙන් අල්ලලා මාස ගාණක් ලයිසන් එක කැන්සල් වුණාම කන්න වෙන චාටර් එක කොහොමද? ඉතින් මොකටද එච්චර ලොකු රිස්ක් එකක් ගන්නෙ? අපි ඔයයි ඔයාගේ වාහනේ පරිස්සමින් ගෙදරට අරගෙන යන්නම්. Drink and Safety Ride අපිට කතා කරන්න 0742 913 914 Drink and Safety Ride ගෙදරටම පාර කියන ආරක්ෂිතම සංගය. සල්මන් ඛාන් ඉන්දිය සිනමාවෙන් බිහිවුණු ජනප්‍රිය සුපිරි රංගන ශිල්පියෙක්. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. සල්මන් ඛාන් ඉපදෙන්නේ 1965 වර්ෂයේදී. ඔහුගේ පියා තමයි ඉන්දිය සිනමාවේ අග්‍රගණ්‍ය තිර රචකයෙකු වෙන සලීම් අබ්දුල් රෂීඩ් ඛාන්. ඔහුගේ මව සුශීලා චාරක්. සල්මන් ඛාන්ගේ පියා දෙවතාවක් විවාහ වුණු නිසා සල්මන් ඛාන්ට ආදරණීය සුළු මවක් හිටියා. ඇය ඉන්දිය චිත්‍රපටි 500කට පමණ රංගනයෙන් හා නර්තනයෙන් දායක වෙලා තියෙනවා. ඇය නමින් හෙලන් ඇන් රිචඩ්සන්. ඒ වගේම සල්මන් ඛාන්ට සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ රංගන ශිල්පියෙක් වෙන සොහෙල් ඛාන් සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු වන අබ්බාස් සලීම් ඛාන්. සල්මන් ඛාන්ගේ එක කුස උපන් සහෝදරියගේ නම අල්වීරා ඛාන්. මේ තුන්දෙනාට අමතරව සල්මන් ඛාන්ට තවත් සොහිරියක් ඉන්නවා. ඇය නමින් අර්පිතා ඛාන්. අර්පිතා සාමාන්‍යයෙන් තල්ලු සමක් සහිත ඛාන් පවුලේ අනෙක් අයට වඩා වෙනස් මුහුණුවරක් සහිත තරුණියක්. ඇය මේ විදිහට පවුලේ අනෙක් අයට වඩා වෙනස් වුණේ කොහොමද කියන එක ඉස්සර සල්මන් ඛාන්ගේ රසිකයන්ටත් තිබුණු ප්‍රශ්නයක්. හැබැයි පසුකාලීන සමාජ මාධ්‍ය දියුණුවත් සමග ඇය පිළිබඳ කතාව බොහෝ දෙනෙක්ට දැනගන්න අවස්ථාව ලැබුණා. ඉතින් සලීම් අබ්දුල් රෂීඩ් ඛාන් එහෙම නැත්නම් සල්මන් ඛාන්ගේ තාත්තා පුරුදු වෙලා හිටියා හැමදාම උදේට දුවන්න යන්න. මුම්බයි නගරයේ පිහිටි ඔහුගේ නිවාස ආසන්නයේ තිබුණා උදේට දුවන්න පුළුවන් පාරවල් කීපයක්. මේ විදිහට උදේට ජොගින් යන රෂීඩ් ඛාන් දකින්නවා පාරේ දරුවන් තියාගෙන ඉන්න සිංගවැනේ යෙදෙන කාන්තාවක්. එහෙම නැත්නම් යාචක කාන්තාවක්. ඔහු නිතරම මේ දරුවව සහ මවව දකිනවා. ඔහු අවස්ථා කිහිපයකදී මේ යාචක කාන්තාවට සහ එහෙම දරුවට ආධාර උපකාර පවා කරනවා. මේ විදිහට කාලය ගෙවිදි දිනක් දුවන්න ගිහිල්ලා එහෙම නැත්නම් ජොගින් ගිහින් එනකොට රෂීඩ් ඛාන් දකිනවා මේ යාචක කාන්තාව හා දරුවා වටේ මිනිස්සු වට වෙලා ඉන්නවා. ඔහු පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා බලනකොට මේ යාචක කාන්තාව මිය ගිහින්. ඒ යාචක කාන්තාවගේ දරුවා අඬමින් ඉන්නවා. ඔහු දකිනවා. රෂීඩ් ඛාන් දැනන් හිටියා මේ ඉන්නේ ගෑනු දරුවෙක් කියලා. ඔහුට ලොකු අනුකම්පාවක් ඇති වෙනවා මේ දරුවා ගැන. එනිසා ඔහු තීරණය කරනවා මේ දරුවව දරුකමට හදාගන්න. ඒකේ නීතිමය පැත්ත මොන වගේ වුණාද කියන එක පිළිබඳ වාර්තා හමුවන්නේ නැහැ. කොහොමුණත් ඔහු සහ ඔහුගේ බිරිඳ ඇයව දරුකමට හදාගන්න තීරණය කරනවා. ඔවුන් දෙන්න ඇයට නම තියෙනවා අර්පිතා ඛාන් කියලා. මේ විදිහට තමයි සල්මන් ඛාන්ගේ දෙවනි සොහොයුරිය ඛාන් පවුලට එකතු වුණේ. අර්පිතාගේ උපන්දිනය පිළිබඳව විවිධ මතවාද පැවතියත් ඇය 1989 වසරේ අගෝස්තු 1 වෙනිදා උපත ලැබූ තරුණියක් බව බොහෝ තැන්වල වාර්තා කරනවා. ඇතරම ඛාන් පවුලත් සමග එක්වීම ඇගේ දෛවය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. පාරේ ජීවත් වූ ඇයට ඇගේම කියලා පවුලක් ලැබුණේ මේ නිසා. අර්පිතා ඉතාමත් ආදරණීය ලෙස ඛාන් පවුල තුළ හැදී වැටෙනවා. පවුලේ වැඩිමලා වුණු සල්මන් ඛාන් ඇයට අසීමිතව ආදරය කරනවා. ඔවුන් දෙන්නගේ කුඩා කාලයේ ඡායාරූප මාධ්‍ය තුලින් මෑතකදී පවා දැක ගන්න ලැබුණා. ඛාන් පවුලේ ආදරයෙන් හැදී වැටුණු අර්පිතා කුඩා කාලයේ ඉඳන්ම ඛාන් පවුලේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම තමයි මුම්බායිහි උසස් පාසලකින් හොඳම අධ්‍යාපනයක් ලබන්න සමත් වුණා. ඇය උසස් අධ්‍යාපනය ලැබුවේ ලන්ඩන් කොලෙජ් ඔෆ් ෆැෂන් අධ්‍යාපන ආයතනයෙන්. ඇයට ෆැෂන් මාකටිං ඇන්ඩ් මැනේජ්මන්ට් පිළිබඳ උපාධියක් තියෙනවා. ඇය සල්මන් ඛාන් වගේම රංගනයට හැකියාවක් දක්වන රංගන ශිල්පිනියක් බවටත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. නමුත් ඇය ප්‍රසිද්ධ චිත්‍රපටිවලට රංගනයෙන් දායක වුණේ නැහැ. නමුත් ඇය තමන්ගේ පවුලේ චිත්‍රපට නිෂ්පාදන කටයුතු වලට සක්‍රීයව දායක වෙමින් සිටිනවා. අද වන විට ඇය ව්‍යාපාර රැසක් මෙහෙවන ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක්. මුම්බයි වල ඇය ඇගේම ව්‍යාපාරික ස්ථාන මේ වෙද්දි කරගෙන යනවා. 2014 වසරේදී අර්පිතා ඉන්දියාවේ නැගී යන රංගන ශිල්පියෙකු වූ ආයුෂ් ශර්මා සමග විවාහ වෙනවා. 2016 වර්ෂයේදී ඇයට ඇගේ පළමු දරුවා ලැබුණා.
2019 වසරේදී ඔවුන් තවත් දරුවෙක් ලැබීමට තරම් වාසනාවන්ත වුණා. අද වන විටත් ඇය ඉතාමත් හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඇය Instagram, Facebook සමාජ මාධ්‍යවල සමාජ දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් වලටත් සහභාගී වෙනවා. ඒ වගේම තමයි ඇය මුම්බායි නගරයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් විදිහටත් වැඩ කටයුතු කරනවා. අසරණ ජනතාව වෙනුවෙන් අරමුදල් රැස් කරන බොහෝ වැඩසටහන් වලට ඇය සක්‍රියව දායක වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ විදිහට අර්පිතා කාන් ශර්මා අද වෙනකොට ඉතාමත් හොඳ ජීවිතයක් ගත කරන කාන්තාවක්. සමහර විට ඇගේ මව මහමග මිය ගියේ ඇගේ වාසනාවකට වෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. මොකද එහෙම නොවුණා නම් ඇයට මෙවන් ජීවිතයක් කවදාවත් ලැබෙන්නේ නැහැ. වාසනාවයි පස්සෙන් ඇවිත් තිබුණා කියලා අපට එක ආකාරයකින් සඳහන් කරන්න පුළුවන්. කොහොම වුණත් අපි ඔබට සඳහන් කරන්න ඕනේ කාන් පවුල කිසිවෙක් ප්‍රසිද්ධ මාධ්‍ය තුල අර්පිතා ඔහුගේ පවුලට සම්බන්ධ වුණේ කොහොමද කියලා කරුණු පැහැදිලි කරලා නැහැ. මෙම තොරතුරු සමාජගත වෙලා තියෙන්නේ කාන් පවුල හොඳින් අඳුරන වෙන පුද්ගලයන් විසින් මාධ්‍ය වෙත ලබා දුන් තොරතුරු අනුව. අපිට ඒ පිළිබඳ තොරතුරු සෙවීමේදී තවත් විශේෂ කරුණක් හමු වුණා. ඒ තමයි රෂීද් ખાන් මහත්තයාගේ එහෙම නැත්නම් සල්මන් ખાන්ගේ තාත්තගේ දෙවන විවාහයේ බිරිඳ වන හෙලන් මහත්මිය මෙම දරුවව කුඩා කාලයේදී මෙම පවුලට සම්බන්ධ කළා කියලා කාරණයක්. හැබැයි ඒ වෙන විට හෙලන් හා රෂීද් ખાන් විවාහ වෙලා හිටියේ නැහැ. නමුත් ඔවුන් දෙදෙනාගේ තිබුණු ප්‍රේම සම්බන්ධය මත යම් හේතුවක් නිසා අර්පිතා ખાන් පවුලට සම්බන්ධ වුණේ හෙලන් හරහා බව මේ තොරතුරු සඳහන් වෙබ් අඩවිවල වාර්තා කරලා තියෙනවා. නමුත් ඒ ඊටාම අප්‍රකට කාරණයක්. අර්පිතා පිළිබඳව වඩාත් ජනප්‍රිය කාරණය තමයි ඇය මේ පවුලට සම්බන්ධ වුණේ මහමග ඇකේ මව මියගොස් තිබුණු නිසා කියන එක. ඉතින් මහපාරේ අසරණ වෙලා හිටපු දෙරියක් අවසානයේ ඉන්දියාවේ වර්තමානයේ ජීවත් වෙන ලොකුම පවුලක එහෙම නැත්නම් ඉන්දියාවේ දැනට සිටින කලාවට සම්බන්ධ ඉහළම පවුලක දියණියක් බවට පත් වුණේ ඔන්න ඔය විදිහට. ඉන්දියාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සල්මන් ખાන්ගේ නැගණියක් බවට පත් වෙන්න ඇයට අවස්ථාව ලැබුණේ ඔන්න ඔහොමයි. මහපාර ජීවිතය ගෙවූ ඇයට අවසානයේ සුන්දර ලස්සන ජීවිතයක් ගෙවන අවස්ථාව ලබා දුන් රෂීද් ખાන් මහත්මයා සහ ඔහුගේ බිරිඳගේ ඒ උතුම් ක්‍රියාව අපි අගය කරන්නට ඕනේ. අපි මේ වීඩියෝවටම තවත් කාරණා කීපයක් ඔබේ දැනුමට එකතු කරන්න කැමතියි. යුනිසෙෆ් සංවිධානය සඳහන් කරන ආකාරයට ලෝපුරා දරුවන් මිලියන 37කට ආසන්න සංඛ්‍යාවක් විවිධ හේතුන් නිසා උන් හිටි තැන් අහිමි වී මේ වෙද්දී අනාථ වෙලා ඉන්නවා. ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාර නිසා මව්පියන් මියගොස් අසරණ වූ දරුවන් නිසා මෙමගේ පසුගිය වසර තුල ඉතාමත් වේගයෙන් ඉහළ ගියා. ලෝකයේ වැඩිම අනාථ දරුවන් ජීවත් වෙන රට ලෙස හඳුන්වන්නේ ඉන්දියාව. ඉන්දියානු ජනගහනයෙන් 134ක් දරුවන් වන අතරේ එයින් 106කට මව්පියන් අහිමි වී ඇති බව වාර්තා තුල සඳහන් වෙනවා. ලෝකයේ සමස්ත දරුවන්ගේ ජනගහනයෙන් මිලියන 140කට මව්පියන් දෙදෙනාම හෝ එක් අයෙක් අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තා තුල සඳහන් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව තුලත් මව්පියන් දෙදෙනාම අහිමි වී අනාථ තත්ත්වයට පත් වී ළමා නිවාසවල ජීවත් වන දරුවන් බොහෝ සෙයින් සිටිනවා. ප්‍රේම සම්බන්ධතා නිසා පිළිසඳගත් දරුවන් මහමග දමා යාමේ සිදුවීම් ලංකාව තුල ඕනතරම් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඉතාමත් කනගාටුවට කාරණයක් බවට ඔබට සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ වගේ කරුණු කාරණා දැනුවත් කරමින් අදට අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.